ගොඩක්ම ඉස්සර දවසක මං ඇලායිනෙන් අරගෙන ගිහිල්ලා එකම එක ලිලී පැලයක් තමයි ගෙදර හැදුවේ. දැන් පඳුරු ගොඩාක් තියෙනවා. අදත් හිතුණා මට ඇලායිනේ ලස්සනටම හැදිලා තිබ්බ ලිලී මල් දැක්කහම මේ වගේ කිහිපයක් අරගෙන ගිහිල්ලා ආයි පෝච්චි වලට දැම්මොත් හොඳයි කියලා. ඉස්සර දවසක මම ඇලායිනේ එකම එක ලිලී පැලයක් නිකමට වගේ ඉඳෙව්වේ. දැන් ඇලායිනේ ලස්සනට ලිලී පැල ගණනාවක් තියෙනවා. ගණනාවක් කියන්නේ පඳුරු ගොඩාක් ඇදිලා තියෙනවා. ඉතින් මට ඕන වුණ වෙලාවට මං අරගෙන ගිහිල්ලා ගෙදර ලස්සනට ලිලී පැල ටිකක් හදා ගන්නවා. යන්කෝ මාත් එක්ක කොහොමද හදන්නේ කියලා බලා ගන්න. වෙළඳපොලේ අධික මිලකට විකිනෙන ඉන්ඩෝ ප්ලාන්ට් එකක් වන ස්පාත් නැත්නම් පීස් ලිලි ගෘහස්ථ අලංකාරයේ ප්‍රමුඛයෙන්ම ඉන්න කෙනෙක්නේ. හිරු එළිය තරමක් දුරට අඩු, ඒ කියන්නේ ලෝ ලයිට් එකක් තමයි මෙයා ප්‍රිය කරන්නේ. කෙලික්ම වැටෙන තද හිරු එළියට මෙයාගේ පත්‍ර බර්න් වෙන්න ගොඩාක් ඉඩ තියෙනවා. ඒ නිසා මෙයා වවන තැන්වල යාට හිරු එළිය ගොඩක් වෙලාවට කෙලින්ම එන්න හදන්නේ නැතුව, ඒ කියන්නේ වක්‍රාකාරව එන්න ඔයාලා හදාගන්න වෙලාවට හදාගන්න. දැන් මගේ මෙතන තියෙන මේ ඉස්සර මේ එකම එක පැලේ තමයි දැන් මේ පඳුරු ගණනාවක් වගේ ලස්සනට හැදිලා තියෙන්නේ. ඉතින් මෙතන ගොඩක්ම හිරු එළිය වැටෙනවා. ඒ වුණාට අර පැයක් දෙකක් වගේ තමයි මෙතෙන්ට හිරු එළිය වැටෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මෙතන මල් ගොඩාක් ලස්සනට, ඒ කියන්නේ මෙයාට වතුර දවසේ හැම වෙලේම වතුර දාන ඕන කරන්නෙත් නැහැ. දවසට අපි අර සාමාන්‍ය මල් වලට දාන්නේ වතුර. ඒ විදිහට වතුර දාපුවම ඇති. ඉතින් අර හිරු එළිය තමයි මෙයාට බලපාන ප්‍රධානම සාධකයක් වෙන්නේ. ඔයාගේ ශාකයේ මේ විදිහට තියෙන්නේ අධික හිරු එළියට නිරාවරණය වෙලා නම් දීප්තිමත් වක්‍ර හිරු එළිය ලැබෙන ස්ථානයකට ගෙන යාමෙන් අවශ්‍ය ජල සම්පාදනය කියන්නේ පස වේලීමටම දෙන්නේ නැතුව ජලය යෙදීමෙන් ලස්සන මල් හැමදාමත් ඔයාට දැක ගන්න හැකි වේවි. මේකේ පස් මාධ්‍ය විදිහට ලොකු විශේෂයක් කරේ නැහැ. මතු පිටිපස්සෙයි වැලි, ඊට පස්සේ කොම්පෝස්ට් එකක් තිබ්බයි. පොලෙලි කෑලි දාලා මික්ස් කරලා ඒක තමයි යොදාගත්තේ. ඇත්තටම දැන් අර මගේ ඇලකණ්ඩියේ එතන හොඳට හැදිලා තියෙනවානේ. එතකොට ඒ තැන්වලත් සාමාන්‍යයෙන් මතු පිටිපස්සෙයි වැලි වගේනේ ගොඩක් තියෙන්නේ. ඒ තැන හොඳට හැදිලා තියෙනවා කියන්නේ ඒක ඕනම තැනකට ඔරොත්තු දෙනවා කියන එක ඒකෙන් හොඳටම පැහැදිලි වෙන නිසා මට හිතුණා මේ පස් මාධ්‍ය ඒ කියන්නේ මගේ අර හැදිලා තියෙන ඒ වගේ තියෙනෙත් ඒ වගේ මාධ්‍යයක්. ඒ නිසා ඉතින් ඒක සරුවට හදාගන්න ඇත්තටම මේ පස් මාධ්‍ය ගැලපෙනවා කියලා. ඇලෙවුරෙන් ගලවගත්ත විදිහටම මුල් මම් වලට හානියක් කරන්නේ නැතුව ඒ විදිහටම හදාගන්නවා. ඇත්තටම මල් පිපුණාම හරිම ලස්සන පීස් ලිලි නැත්නම් ස්පාත් හරිම ලස්සනයි. ඒ කියන්නේ ගෘහස්ථ අලංකාරයේ ප්‍රමුඛයෙන්ම තියෙන නාමයක්. ඉතාමත් පහසුවෙන් නඩත්තු කරන්නත් පුළුවන්. වැඩි වටිනාකමකුත් තියෙන අලංකාරමත් ශාකයක් වන ස්පාත් නැත්නම් මේ පීස් ලිලි ගෙදර ඕනම තැනකට, විසිත කාමර, නිදන කාමර, ගෙදර ඕනෑමම තැනකට වගේම මිදුලකට ඉතාමත් අලංකාරමත් ශාකයක් තමයි පීස් ලිලි. පැලයකින් පුළුවන් ගොඩාක් පැල ගණනාවක් ගන්න. හදලා බලන්නකෝ. ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.